හෙලෝ ගයිස් අයිබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද කතා කරන්න යන්නේ කොමාරිකා පැලයක් හදාගන්න විදිහ ගැන. මේ වීඩියෝ එකේ දැන් පෙන්නන විදිහට ඔයාලට පැලේ මුල සිට සාධන ආකාරය මම ඔයාලට කියලා දෙනවා. ඒ වගේම වීඩියෝ එක අවසානයේදී ඔයාලට වතුර දැමීම පිළිබඳ ටිප්ස් එකකුත් ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අවසානය වෙනතෙක් රැඳී සිටින්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. කොමාරිකා කියන්නේ ගෙදර දොරේ හදනවා වගේම ව්‍යාපාරයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් ශාකයක්. ගෙදර දොරේදී පෝච්චිවල මෙන්ම ඔයාට පර්චස් 10ක් 12ක් තියෙනවා නම් ඔයාට සාමාන්‍යයෙන් කොමාරිකා පැල 100ක් 500ක් අතර ප්‍රමාණයක් වගා කරන්න පුළුවන්. පඳුරු දෙකක් අතර දුර අඩි 1කමාරක් විතර තියෙන්න ඕනි. මේ වගේ කොමාරිකා වලින් කන්න එකට ලක්ෂ 3ක් 5ක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේ මූල්‍ය වටිනාකමක් තියෙන ශාකයක් තමයි කොමාරිකා කියන්නේ. වර්තමානයේ කොමාරිකා කිලෝ එකක මිල රුපියල් 100ක් 500ක් අතරාගයක පවතිනවා. මෙම ශාකය ව්‍යාපාරවල වලට වගේම ගෙදර දොරේදී අනිවාර්යෙන් තියෙන්න ඕනි ශාකයක් වෙනවා. හේතුව කිව්වොත් ගෙදරදී සිදුවන පිළිස්සුන් තුවාලයක් රූපලාවන්‍ය කටයුතු සමයේ ඇතිවන අසාධන තත්ත්වවලට ගොඩාක් වැදගත් වන ශාකයක් වෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. මම මේ වගේ භාජනයක් අද ගන්න ඔයාලට කියලා දෙන්න ඕනි හින්දා මම දැන් පස් මිශ්‍රණය ගැන පළවෙනියට ඔයාලට කියලා දෙන්නම්. මම ගත්තේ වැලි ටිකක් වැඩියෙන් ඒ වගේම ගොම පොහොර ගත්තා. මතු පිට කළු පස් තට්ටුවෙන් පස් ප්‍රමාණයක් ගත්තා. ඉතින් මේ තියෙන මේ භාජනය හොඳට සිදුරු කරලා තියෙන්නේ වතුර ඉක්මනින් ගලා බසින්න ඕන හින්දා මම හොඳට සිදුරු කරලා දැම්මා. මේකට ඇණයක් වුණත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මම නම් යොදාගත්තේ ගෙදර තිබ්බ බෞද්ධයක්. මේ වගේ පොඩි භාජනයක් වුණත් ඔයාලට හදාගන්න පුළුවන් කොමාරිකා පැලය. පැලයක් සාමාන්‍යයෙන් මව ශාකයත් එක්ක අඟල් 6ක් පමණ උසක් වෙනකන් තියන්න ඕනි. ඒ වගේම නිරෝගී වෙන්නත් ඕනි. මේ වගේ පස් තට්ටුව හොඳට කලවම් කරගන්න ඕනි. වීඩියෝ එක කරන ගමන් හින්දා පොඩ්ඩක් අමාරුයි. ඉතින් ගොම පොහොර සහ කාබනික පස් පොහොර සමාන ආකාරයෙන් ගන්න. වැලි ටිකක් වැඩියෙන් ගන්න. මේ මම සකසා ගත්ත විදිය. පස් ප්‍රමාණයෙන් පස් මිශ්‍රණය හොඳට කලවම් කරලා දැන් තියෙන්නේ. මේ භාජනයට තමා මම කොමාරිකා ඵලය හිටවන්න තීරණය කරේ. ඉතින් දැන් භාජනයට පස් දැමීම මම කරනවා. මේ විදිහට ඔයාලගේ ගෙදර අපතේ යන බෝතලයක භාජනයක හදන්න පුළුවන්. හදාගෙන තියන්නේ කපපු කෑන් වලින් ඒ වගේම අපතේ යන දේවල් වලින් තමයි ගොඩක් දේවල් කරන්නේ. කොමාරිකා වලට ඇත්තටම විශේෂ පොහොරක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොහොර දාන්නත් ඕනි සතියට වරක් දෙවාරයක් දැම්මම ඇති. ඒ වගේම වතුරක් දාන විදිහ මම කියලා දෙන්නම් පස්සේ. සමහර කට්ටිය ඔස්මෝකෝට් වගේ දේවල් දානවා. ගෙදරදී හදද්දී එහෙම ලොකු පොහොරක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොම පොහොර, ඒ වගේම කොම්පෝස්ට් පොහොර, ඒ වගේම කාබනික පස් තට්ටුව වගේ ඒවා කලවම් කරලා මිශ්‍ර කරලා දැම්මම ඇති. ඉතින් මම දැන් භාජනයට පස් පුරව ගත්තා.
මේ තියෙන්නේ මම හොයාගත්ත කෝමාරිකා පැලේ. මේ විදිහට පැලයක් තෝරගනිද්දී කුණු වෙන්න බෑ. ඒ පට්ට කුණු වීම ලෙඩ තියෙන්න බෑ. ශාකයෙන් පැල වගේම එතකොට ශාකය හැදෙන්නේ නැති වෙනවා. පට්ට කැඩී තියෙන්න බෑ. පට්ට කැඩිලා කුණු වෙලා මේ වගේ හොඳට ශාකය තියෙන්න ඕනි. පණුව කාලා එහෙම තියෙන්න බෑ. කෝමාරිකාවල වර්ග තියෙනවා. මේක සුදු පැහැ තිත් ගොඩක් තියෙන පට්ටේ සුදු පැහැ තිත් ගොඩක් තියෙනවා. ඒ වගේම සමහර ඒවා තනි කොළ පාටට තියෙන වර්ගයකුත් තියෙනවා. දැන් මම මේක හාරලා පැලේ සිටවන්න ලෑස්තියි. එක අතකින් ටිකක් අමාරුයි ෆෝන් එක අල්ලගෙන ඉන්නේ මං. මේ විදිහට ගහට මුකුත් හානියක් නොවන විදිහට කරන්න ඕනි. පැලේ තැලෙන්න පොඩි වෙන්න බෑ. පොඩ්ඩක් තද කරගන්න ඕනි. ඊළඟට මම පස් ටිකක් ආයේ උඩින් දානවා. කොළ වැහෙන්න පස් දාන්න එපා. ඒ ටික පුළුවන් නම් හිමීට අයින් කරලා ඒ විදිහට කරන්න. මේ විදිහට ගෙදරදීම පැලයක් හදාගන්න එච්චරම වෙලා යන්නේ නැහැ. මොකද කිව්වොත් මේ වගේ ඒක ලේසි. පස් ටික එහෙම හොයාගෙන ඔක්කොම කරගත්තී පොඩි වෙලාවක් යන්නේ පැය භාගයක්වත් යන්නේ නැහැ. ඉතින් අපේ ගමත් පේනවා මේ හරියට. මේ තියෙන්නේ මම හදපු පැලේ. දැන් වතුර සුවල්පයක් මේකට දාන්න ඕනි. මොකද පසේ තිත තියෙනවාද නම් පසේ මුල් ලැද්දවීම සඳහා වතුර සුවල්පයක් මම දානවා. දැන් මම වතුර සුවල්පයක් දාගන්නවා. හිමීට දාන්න මොකද පස් හැරෙන්න බලන හින්දා. පැලේ හදලා දවස් 3කට විතර පසුව ඔයා බලන්න ඔයාගේ දබරගිල්ලේ පස ඇතුළට ඇඟිල්ල ඔබලා බලන්න. එතකොට ඇඟිලි පුරුක් දෙකක ප්‍රමාණයට යවුවට පස්සේ ඔයාට තිත හම්බ වෙනවා නම් වතුර දාන්න ඕනේ නැහැ. හැබැයි එහෙම අහුවෙන්නේ නැත්තම් භාගයක ප්‍රමාණයක් අහුවෙනවා නම් ඒ වගේම පොඩ්ඩක්වත් වතුර නැත්තම් ඔයා වතුර දාන්න ඕනි. සතියකට වාරයක් දෙවාරයක් වතුර දැම්මට ප්‍රශ්නයක් නැහැ. වතුර වැඩි කරගන්න එපා. මොකද මේවා වැඩි හරියක් හැදෙන්නේ ගල් පොතු වල වගේ තැන්වල. ඉතින් වතුර අවශ්‍යම නැති ශාකයකුත් නෙවෙයි. ඒ වුණාට ඔයාලා හොඳට බලාගෙන මේක සතියට වාරයක් දෙවාරයක් විතර වතුර දාන්න. ඉතින් මගේ අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.